භගවද් ගීතාවේ 11 වෙනි පරිච්ඡේදය විශ්ව රූප දර්ශන යෝගය 23 වෙනි ශ්ලෝකය. රූපම් මහත්තේ බහුවක්ත්‍ර නේත්‍රම් මහා බාහෝ බහුබාහුරුපාදම් බහුදරම් බහුදම්ස්ත්‍රා කරාලම් දෘෂ්ට්වා ලෝක ප්‍රව්‍යතිතාස්තතාහම්. ශ්ලෝකේ පරිවර්තනය. අහෝ මහා බාහෝ, ඔබේ මහත් රූපයේ පවතින බොහෝ වක්ත්‍රයන් සහ නේත්‍රයන්ද, බොහෝ බාහු කලවයන් සහ පාදයන්ද, බොහෝ උදරයන් සහ බොහෝ දන්තයන්ද දැකීමෙන් සියලු ලෝකයන් මෙන්ම මාගේ සිතද කැළඹීමට පත්ව ඇත. 24 වෙනි ශ්ලෝකයේ සිට 25 වෙනි ශ්ලෝකයේ දක්වා. නබා ස්පෘශම් දීප්ත මනේක වර්ණම් ව්‍යත්තානනම් දීප්ත විශාල නේත්‍රම් දෘෂ්ට්වා හිත්වාම් ප්‍රව්‍යතිතන්තරාත්මා ත්‍රිතිම්න වින්දාමි සමම් ච විෂ්ණෝ දම්ස්ත්‍රා කරාලානි චතේ මුකානි දෘෂ්ට්වෛව කාලා නලසන්නිබානි දිශෝන ජානේන ලබේ ච ශර්මා ප්‍රසීද දේවේශ ජගන්නිවාස. ශ්ලෝකයේ පරිවර්තනය. ආකාශයේ ස්පර්ශ කරමින් දීප්තිමත් අනේක වර්ණයන්ගෙන් ඔබේ විවර වූ මුඛයන්ද විශාල නේත්‍රයන්ද දකින විට අහෝ සර්වව්‍යාපී දෙවිඳුනි, මාගේ අභ්‍යන්තරය දැඩි ලෙස කම්පාවට පත්ව ඇති අතර කිසිදු ධෛර්යයක් හෝ ස්වයං පාලනයක් මාහට නොමැත. එසේම කාලයේ විනාශකාරී ගිනිදැල් මෙන් දත් සහිත ඔබේ භයානක මුඛයන් දැකීමෙන් මාහට දිශාවන්හි පිහිටීම නැති වී ගොස් ඇති බැවින් සතුටක්ද සොයාගත නොහැක. අහෝ දේවතාවන්ට අධිපති වන දෙවිඳුනි, අහෝ සියලු ලෝකයන්ගේ පිළිසරණ වන දෙවිඳුනි, දේව කරුණාව පාත්‍ර කළ මැනව.